එක කැලෑවක එකම තැනක කූඩු හදාගෙන කුරුලු පවුල් දෙකක් ජීවත් වුණා. එක කුරුලු පවුලක් හරිම පෝසත් ලස්සන ගෙදරක් හැම වෙලාවෙම කන්න රස කෑම නාන්න තමන්ටම කියලා පොකුණක් මේ කුරුලු පවුලට තිබුණා. හැබැයි ඉතින් අනිත් පැත්ත ගහේ කූඩුව හදාගෙන ජීවත් වුණු කුරුලු පවුල හරිම දුප්පත්. මෙයාලට කූඩුවක් විතරයි තිබුණේ. කන්න රස කෑමක්වත් නාන්න වෙනම පොකුණක්වත් මෙයාලට තිබුණේ නෑ. අද නම් අපිට රස කෑම ගොඩක් තියනවා නේද කන්න. ඒකනේ මම කන්න කැමති ස්ට්‍රෝබෙරිත් තියනවා. අනේ මමත් ආසයි ස්ට්‍රෝබෙරි කන්න. මටත් ගෙඩියක් දෙන්න පුළුවන්ද? ඔයාට දෙන්න ස්ට්‍රෝබෙරි නෑ, අපිට විතරයි කන්න තියෙන්නේ. පෝසත් කුරුලු පැටව් නිතරම රස කෑම ಜಾති කන දිහා දුප්පත් කුරුලු පැටව් ගොඩක් දුකින් බලාගෙන හිටියා. අපි අරේලාටත් අපිත් එක්ක සෙල්ලම් කරන්න එන්න කියමුද? එයාලත් එනවද අපිත් එක්ක සෙල්ලම් කරන්න? සෙල්ලම් කරලා ඉවර වෙලා අපි හැමෝටම ඔයාලගේ පොකුණෙන් නාන්නත් පුළුවන්. ආපෝ අපි කැමති නෑ ඔයාලත් එක්ක සෙල්ලම් කරන්න. අනික අපේ පොකුණෙන් ඔයාලා නාන්න එනවට අපි පොඩ්ඩක්වත් කැමති නෑ. කිසිම යාළුවෙක් නැතුව කාටවත් උදව් නොකර පෝසත් කුරුලු පැටව් උඩඟුකමින් ජීවත් වුණා. දුප්පත් කුරුලු පැටව් තමන්ගේ යාළුවොත් එක්ක එකතු වෙලා සතුටින් සමගියෙන් සෙල්ලම් කරමින් කාලය ගත කළා. ඔන්න මම අද ඔයාලට රස කෑමක් අරන් ආවා. හරි රසයි අම්මේ. අම්මත් කන්නකෝ. කොච්චර අගහිඟකම් තිබුණත් තියෙන කෑම බෙදා හදාගෙන කාලා දුප්පත් කුරුලු පවුල ගොඩක් සතුටින් ජීවත් වුණා. රස කෑම ಜಾති ගොඩක් ගෙන තමන්ගේ කුරුලු යාළුවෝ එක්ක පෝසත් කුරුලු පැටව් සින්දු කියමින් නටමින් ගොඩක් විනෝද වුණා. පෝසත් කුරුලු පැටවුන්ගේ විනෝද ජනක ජීවිතයට දුප්පත් කුරුලු පැටවුද ගොඩක් ආස කළා. අනේ අම්මේ අපිටත් රස කෑම ගෙනත් දෙන්නකෝ. ලස්සන ලස්සන ඇඳුම් මාල වලලු අපිට ඒවා මොකුත් නෑ. මම ඒ වාගේ දේවල් කොහොම ගෙනත් දෙන්නද? කෑම ටිකක් හොයාගෙන එන්නෙත් බොහොම අමාරුවෙන්. හැමදාම එකම කෑම ಜಾති අම්මා ගේන්නේ. අපිටත් රස කෑම ಜಾති ඕනි. තම දරුවන්ට කැමති දේවල් දෙන්න බැරි වෙන එකට කුරුලු මව ගොඩක් දුක් වුණා. පෝසත් කුරුලු පවුලට වගේ අපිටත් රස කෑම ඇඳුම් ලස්සන ගෙයක් තිබ්බනම් මටත් දරුවන්ටත් ලස්සන ජීවිතයක් ගත කරන්න තිබ්බා. කුරුලු මවගේ වේදනාබර වචන ඇහුණු ඒ ගහට අධිපති දේවතාව කුරුලු මවට අනුකම්පා කරමින් එතනට වැඩියා. මට ඔබගේ වේදනාව තේරුම් ගන්න පුළුවන්. මම ඔබට අනුකම්පා කරලා වර 6ක මලක් දෙන්නම්. ඔබලාට ඒකෙන් කැමති දේවල් ලබාගෙන සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔබ කැමති ප්‍රාර්ථනාවක් හිතලා මල් පෙත්තක් කඩලා විසි කරන්න. ඔබගේ ප්‍රාර්ථනාව ඉටු වේවි. එහෙම කියලා දේවතාව එතනින් අතුරුදහන් වුණා. කුරුලු මව වෙනදටත් වඩා ගොඩක් සතුටින් තමන්ගේ කූඩුවට පියාඹලා ගියා. කූඩුවට ගිය කුරුලු මව තම දරුවන්ටද සතුටින් විස්තරය පැවසුවා. අනේ අම්මා අපි මේ ඉන්නවට වඩා ලස්සන හැමදේම තියෙන කූඩුවක් ප්‍රාර්ථනා කරන්නකෝ. අපිට කන්න රස රස කෑමත් ප්‍රාර්ථනා කරන්නකෝ. කුරුලු මව තම පළමු මල් පෙත්ත කඩලා විසිකර තම පළමු ප්‍රාර්ථනාව සිදු කළා. හැමදේම තියෙන සුඛෝපභෝගී කූඩුවක් අපට ලැබේවා. කුරුලු මවගේ ප්‍රාර්ථනාවත් සමගම එතන සුඛෝපභෝගී කූඩුවක් මැවුණා. අපි හැමෝටම කන්න ඇතිවන තරම් රස රස කෑම ලැබේවා. කුරුලු මවගේ දෙවන ප්‍රාර්ථනාවත් සමගම එක එක විදිහේ කෑම ගොඩක් මැවුණා. තමන්ට ලැබුණු සැප සම්පත් එක්ක කුරුලු මවද කුරුලු පැටවුද ගොඩක් සතුටින් කාලය ගත කළා. පට්ටි රෝසි ඔයාලත් එනවද අපිත් එක්ක සෙල්ලම් කරන්න? අනේ අපිට නම් බෑ දැන් ඔයාලත් එක්ක සෙල්ලම් කරන්න. ඔව් අපිට බෑ. පට්ටි මටත් ස්ට්‍රෝබෙරි ගෙඩියක් දෙන්නකෝ. මමත් ආසයි ඒවා කන්න. වැඩිපුර දෙන්න අපට නෑ. යන්න මෙතනින්. සැප සම්පත් ටිකෙන් ටික වැඩි වෙනවත් එක්කම තමන්ගේ කලින් යාළුවන්ට බට්ටිත් රෝසිත් නපුරු විදියට සලකන්න ගත්තා. අම්මා ලස්සන මාලවලලු ඉස්සරහ කුරුලු පැටවුන්ටත් තියෙනවා. අනේ ඒවා අපිටත් ප්‍රාර්ථනා කරන්නකෝ. තව අපිට ලස්සන ඇඳුනුත් ඕනි. කුරුලු මව මලෙන් පෙති දෙකක් කඩලා ඒ ප්‍රාර්ථනාවන් දෙකද සිදු කළා.
පෝසත් කුරුලු පවුල වගේම යාළුවෝ ආශ්‍රය කරමින් විනෝද වෙමින් වට්ටිගේ පවුලද සතුටු වුණා. වට්ටි අනිත් කුරුලු පවුලට නම් නාන්න පොකුණකුත් තියෙනවා. ඔයාලටත් නාන්න පොකුණක් තිබ්බනම් හොඳයි නේද? කුරුලු මවට ඇවටිලි කරමින් කුරුලු පැටව් පොකුණක්ද මවාගත්තා. නිතරම කුරුලු පැටව් තම මවට කරදර කරමින් අවශ්‍යතාවයටත් වඩා දේවල් ඉල්ලන්න ගත්තා. පෝසත් මිතුරන් ආශ්‍රය කරමින් විනෝද වෙමින් කාලය ගත කළ නිසාම සැබෑ මිතුරන් කුරුලු පවුලේ කලින් තිබුණු සමගිය නැති වෙලා ගිහින් තිබුණා. අවශ්‍යතාවයන් නැති දේවල් වලට මම කරපු ප්‍රාර්ථනාවන් නිසාම මලෙන් තව එක පෙත්තයි ඉතුරු. අපිට හැමදේම ලැබුණත් කලින් තිබුණ සමගිය, සතුට, මිතුරන් ඒ හැමෝම අපට නැති වුණා. එහෙම කියලා කල්පනා කරපු කුරුලු මව තම අන්තිම මල් පෙත්තෙන් මේ හැමදේම කලින් තිබුණු විදිහටම හරිගැස්සේවා කියමින් ප්‍රාර්ථනයක් සිදු කළා. කුරුලු මවගේ ප්‍රාර්ථනාවත් සමගම කුරුලු ගෙදර මාළ, වලලු, පොකුණු මේ හැමදේම නැති වෙලා කලින් විදිහටම හරිගැස්සුණා. කුරුලු පැටව් එක්ක සතුටු වෙමින් විනෝද වූ යහළුවන්ම සැප සම්පත් නැති නිසාම කුරුලු පැටවුන්ගෙන් ඈත් වුණා. අවසානයේ හැම සැප සම්පතකටම වඩා පවුලේ සමගිය, සැබෑ මිතුරුකම වටින බව කුරුලු පවුල තේරුම් ගත්තා.